වෛද්‍ය නිපුන්ද සිල්වා අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය. මම මේ කියන්නේ විශ්වකර්ම ඖෂධයකින් දියවැඩියාව නිට්ටාවට සුව කිරීමක් ගැන නම් නෙමෙයි. එහෙම උත්සාහ කළා අමාරු වැටිච්ච අය අපිට නිතරම හම්බ වෙනවා. නමුත් ඊට වඩා විද්‍යාත්මක සාර්ථක ක්‍රමයක් කරහා ඇතැම් අයගේ දියවැඩියාව ආපස්සට හරවන්න පුළුවන්. ඇත්තටම ගත්තොත් අපි කියන්නේ සුව කරනවට වඩා ආපස්සට හරවනවා කියන එක තමයි. සමහර අයගේ දියවැඩියාවට මූලිකම කාරණය වෙන්නේ ශරීරයේ බර වැඩිවීම. අපි කියන්නේ අධික බර හෝ ස්ථූලතාවය. මේකත් එක්ක ශරීරයේ තෙල් වැඩියෙන් තැම්පත් වෙලා ඒක හරහා ඔබේ රුධිරයේ සීනි ඉහළ යනවා. ඒ වගේ කෙනෙක්ගේ ශරීරයේ බර 10ක් 15ක් විතර අඩු කරද්දී දියවැඩියාව ආපස්සට හරවන්න අවස්ථාව තියෙනවා. මේකත් එක්ක තවත් වාසි ගොඩක් එනවා. උදාහරණයක් විදිහට රුධිර පීඩනය පාලනය වීම, රුධිරයේ කොලෙස්ටරෝල් අඩු වීම, අක්මාවේ මේදේ තැම්පත් වී ඇතනම් එය නිවැරදි වීම, ඒ වගේම නිින්දෙන් ගෙරවීම වැනි ශ්වසන අපහසුතා නිවැරදි වීම. දියවැඩියාව ආපසු හරවනවත් එක්ක ඔන්න ඔය කියන වාසිත් ලැබෙන්න පුළුවන් මේ ආකාරයට බර අඩු කර ගැනීමෙදී. නමුත් මේක හැමෝටම හරියන්නේ නැහැ. සාමාන්‍යයෙන් දියවැඩියාව හඳුනාගෙන පළමු අවුරුදු 5-6 ඇතුළත කෙනෙක්ට විශේෂයෙන්ම ඔබේ ශරීරයේ බර අධික නම් මේ හරහා ප්‍රයෝජනයක් ගන්න පුළුවනි. නමුත් මේ තනියෙන් අත්අදහා බලන්න සුදුසු දෙයක් නෙමෙයි. මොකද ඇතැම් අයට සමහර දියවැඩියා වර්ගත් එක්ක මේ උත්සාහ කිරීම හරහා වෙනත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න පුළුවන්. ඒ වගේම මේ කිරීමේදී විශේෂ පෝෂණ වෛද්‍යවරුන්ගේත් අධීක්ෂණය ඇතිව ආහාර පාලනයකට අපි යනවා. ඒ නිසි ආහාර රටාවත් එක්ක පළමු මාස 6ක් පමණ බර දැඩි ලෙස අඩු කිරීමෙන් තමයි අපි මේ උත්සාහ කරන්නේ. ඉතින් ඔබට හෝ ඔබේ පවුලේ කෙනෙක්ට මෙන්න මේ දියවැඩියාව ආපස්සට හැරවීම සුදුසුයි නැත්නම් ඔබ කැමතියි කියලා හිතනවා නම් ඔබ කළ යුත්තේ මේ සම්බන්ධයෙන් අදාළ විශේෂඥ වෛද්‍යවරයෙකු සමග සාකච්ඡා කිරීම. ඒ වගේම මතක තියාගන්න ඕන දේ මේක නිට්ටාවට සුව කිරීමක් නෙවෙයි. යම් විදියකින් ඔබේ බර නැවත වැඩි වුණොත් ඔබට නැවත රුධිරයේ සීනි වැඩි වන්නට පුළුවනි. නමුත් මේ සාර්ථකව කිරීමෙන් ඔබේ ශරීරයට බොහෝ වාසි රැසක් අත් කර ගන්නට පුළුවන්.